ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරනකොට සම්මර වෙලාවට හිතෙන්නේ නැද්ද දවසේ වටිනා කාලය නිකරුණේම නැති වෙලා යනවා කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ හරියටම මේ ගැන. ශ්‍රී ලාංකික ෆ්‍රීලාන්සර් කෙනෙක්ට මේ නාස්තිවන පෑ ගාන ලාභයක් බවට පත් කරගන්න AI උදව් වෙන්නේ කොහොමද කියලා. හරි අපි එහෙනම් කෙලිම කතාවට බහිමු. හිතන්න බලන්න විනාඩි 10කින් ඉවර කරන්න පුළුවන් පොඩි වැඩකට පැය 4ක්ම යනවා ඇත්තටම. සමහර විට මේක ටිකක් අතිශයෝක්තියක් වගේ ඇහෙන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න ඇත්තටම අපේ වටිනා කාලය වැය වෙන්නේ මොනවටද කියලා හිතන්න මේක නියම තැනක්. ගැටලුව තමයි ලංකාවේ ගොඩක් ෆ්‍රීලැන්සර්ස්ලා මේ කාල උගුල කියන එකේ හිර වෙලා ඉන්නවා. ඒක යාලා දන්නේවත් නැහැ. මේක හරියට හොරෙන් අපේ ප්‍රොඩක්ටිවිටි එකයි උපයන්න තිබුණු සල්ලි දිකයි දෙකම කාලා දාන දෙයක් වගේ. හරි. දැන් බලන්න මේ පැති දෙක දිහා. එක පැත්තක තියෙන්නේ පරණ විදිහ. ඒ කියන්නේ වැඩ ගොඩක හිර වෙලා හිමිහිට ඉස්සරහට යන ඉබ්බෙක් වගේ. අනිත් පැත්තේ AI පාවිච්චි කරන අලුත් විදිහ. හරියට රොකට් එකක් වගේ බිස්නස් එක ඉහළටම අරන් යනවා. බලන්නකෝ මේ වෙනස. හරි. එහෙනම් මුලින්ම අපි මේ ප්‍රශ්නේ හරියටම තේරුම් ගමු. මොකක්ද මේ කාල උගුල කියන්නේ? ඇත්තටම අපේ වටිනාම දේ, ඒ කියන්නේ කාලය හොරින් වගේ කාදාන දවසේ වැඩ මොනවද? හිතන්නකෝ දවසකට සාමාන්‍යයෙන් පැය 4ක්ම යනවලු ඇත්තටම වෙන කෙනෙක්ට උනත් කරන්න පුළුවන් පොඩි පොඩි වැඩවලට. ඒ කියන්නේ සතියකට දවස් 2කමාරක් විතර නිකරුණේ නාස්ති වෙනවා. දැන් තේරෙනවා නේද ප්‍රශ්නේ කොච්චර ලොකුද කියලා. ඉතින් මෙන්න අපේ කාලය හොරකම් කරන ප්‍රධාන වැරදිකරුවෝ ක්ලයන්ට් කෙනෙක්ට එවන හැම ඊමේල් එකක්ම වෙන වෙනම හදන එක, ක්ලයන්ට් ක්වෙරීස් වලට රිප්ලයි කරන එක, සෝෂල් මීඩියා වලට අලුත් අයිඩියාස් හිතන එක, ඒවට කැප්ෂන්ස් ලියන එක, පොඩි පෝස්ට් ඩිසයින් එකක් හදන එක. මේවා බැලු බැල්මට වැඩ වගේ පෙනුනට ඇත්තටම මේවා තමයි අපේ කාලය කාදාන්නේ. හරි. එහෙනම් ප්‍රශ්නේ මොකක්ද කියලා දැන් අපි දන්නවා. ඉතින් මොකක්ද මේකට විසඳුම? අපි දැන් කතා කරන්න යන්නේ හරියට ඩිජිටල් ඇසිස්ටන්ට් කෙනෙක් වගේ අපිට උදව් කරන හරිම සරල AI tools වගේක් ගැන. AI ඇසිස්ටන්ට් කෙනෙක් කිව්වම ලොකු සංකීර්ණ ටෙක්නොලොජි එකක් කියලා හිතන්න එපා. මෙහෙම හිතන්න. මේක හරියට කිසිම මහන්සියක් නැතුව දවසේ පැය 24ෙම වැඩ කරන පඩි ඕන නැති ඇසිස්ටන්ට් කෙනෙක් වගේ. උදාහරණයක් විදිහට ඊමේල්ස් ගමු. මේකට නාස්ති වෙන කාලය ආපහු ගන්න එක හිතනවට වඩා හරිම ලේසි. බලන්න පියවර 3යි තියෙන්නේ. මුලින්ම කස්ටමර්ගේ query එක AI tool එකට copy paste කරනවා. ඊට පස්සේ ශ්‍රී ලාංකික client කෙනෙක්ට professional follow up email එකක් ලියන්න වගේ සරල command එකක් දෙනවා. එච්චරයි. තප්පර ගානකින් නියම draft එකක් ලෑස්ති. ඉතින් අපේ ඉලක්කය වෙන්න ඕනේ පුළුවන් තරම් මේ වැඩ ඔටෝමේට් කරන එක. බලන්න මේක AI නැතුව 100%ක්ම මහන්සි වෙන්න ඕන වැඩේ AI එක්ක 20ක් විතර effort එකකින් ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ ඊමේල් වලට යන කාලයෙන් 85%ක්ම AI assistant බාර දෙන්න පුළුවන්. හිතන්නකෝ ඉතිරි වෙන කාලයෙන් කරන්න පුළුවන් දේවල් ගොඩ. හරි. ඊමේල්ස් ගැන කතා කළානේ. දැන් අපි යමු ගොඩක් දිනෙකට තියෙන ලොකුම හිස්සර දෙයට. සෝෂල් මීඩියා වලට. මේක බලන්න Canva Magic හරි ChatGPT හරි වගේ ටූල් එකකට කොළඹ තියෙන කැෆේ එකකට post ideas 10ක් දෙන්න කියලා පොඩි command එකක් දුන්නම මෙන්න ප්‍රතිඵලය. post අදහස් විතරක් නෙවෙයි අපේ අයට ගැළපෙන සිංහල captions එක්කම දෙනවා. අපේ සතියේ තරුව අලුත්ම කෑමක් හදන හැටි බලන්න ආසද වගේ දේවල්. කොච්චර ලේසිද? හරි මේ tools ඔක්කොම තිබුණට වැඩක් නෑ. අපි හිතන විදිය වෙනස් කරගත්තේ නැත්නම්. ඒක තමයි මේක තියෙන වැදගත්ම කොටස. ඇත්තම වෙනස වෙන්නේ අපේ mindset එක වෙනස් වුණොත් විතරයි. මෙන්න වැදගත්ම දේ. ඉතිරි වෙන කාලය Netflix බලන්න යොදවන්න එපා. ඒක නැවත ආයෝජනය කරන්න. මේක හරිව වැදගත් උපදෙසක්. ඔටෝමේෂන් වලින් ඉතිරි වෙන හැම විනාඩියක්ම වටිනා බිස්නස් ඇසට් එකක්. ඒ කියන්නේ වත්කමක් විදිහට හිතන්න. තින් නිකම් ඉන්නවා වෙනුවට මේ අලුතින් හම්බ වෙන කාලය මෙන්න මේ වගේ දේවල් වලට යොදවන්න. වැඩිපුර වටිනාකමක් තියෙන client work වලට 60%ක්, අලුත් product එකක් හදන්න 25%ක්, තමන්ගේ skills දිනු කරගන්න ඉගෙන ගන්න 15%ක්. මේ විදිහක සැලසුම් කළොත් කෙලින්ම ආදායම වැඩි කරගන්න, business එක දිනු කරගන්න පුළුවන්. හරි. දැන් අපි මේ කතා කරපු හැමදේම එකට එකතු කරලා බලමු. මේ අලුත් විදියට වැඩ කරන එකෙන් ඇත්තටම අපේ සාක්කුවට දැනෙන වෙනස මොකක්ද කියලා. සමීකරණය හරිම සරලයි. AI assistant කෙනෙක් පාවිච්චි කරලා ඉතිරි කරගන්න හැම පැයක්ම කියන්නේ අපිට වැඩිපුර සල්ලි අය කරන්න පුළුවන් high value වැඩකට යොදවන්න පුළුවන් තවත් පැයක්. මෙන්න බලන්න ප්‍රායෝගික උදාහරණයක්. දවසට පැය 4ක් ඉතිරි කරගන්න පුළුවන් වුණොත් ඒ කාලය වෙන වටිනා වැඩකට යොදවලා සමහර විට අමතර රුපියල් 15000ක් විතර උපයන්න පුළුවන්. පැය 4ක් ඉතිරි කරනවා කියන්නේ නිකම්ම efficiency එක විතරක් නෙමෙයි ඒක කෙලින්ම ආදායමක්. අවසාන වශයෙන්
මෙහෙම හිතන්න. මේ විදිහට වැඩ කරොත් සතියකට අමතර වැඩ දවසක්ම හම්බුණා වගේ. එහෙම අමතර දවසක් ලැබුණොත් තමන්ගේ බිස්නස් එක කොයිතරම් දුරට ගෙනියන්න පුරුවන් වෙයිද? ඉතින් AI කියන්නේ නිකම්ම ටූල් එකක් නෙවෙයි. ඒක අපිට අලුත් අවස්ථා ගොඩකට දොර අරින යතුරක්. පළවෙනි පියවර අදම තියන්න. මේ කරුණු විග්‍රහයත් එක්ක එකතුනාට බොහොම ස්තුතියි.